ඉතින් මේ විදියට පාලිත තත්ත්වයටතේ වගා කරන්න අපි භාවිතා කරන ව්‍යුහයන් වලට අපි කියනවා ආරක්ෂිත ව්‍යුහ කියලා. මේ ආරක්ෂිත ව්‍යුහ විවිධ ක්‍රමවේදයන් වලට අපිට වර්ගීකරණය එකක් තමයි ව්‍යුහාත්මක ආකාරය. තව එකක් කල් පැවැත්ම. ඊළඟ වර්ගීකරණ ආකාරය තමයි ව්‍යුහය සෑදීමට භාවිතා කරන ද්‍රව්‍ය. ව්‍යුහාත්මක ආකාරය ගත්තාම මේ ගෘහ ආකාර දෙකක් තියෙනවා. එකකට අපි කියනවා පූර්ණ ආරක්ෂිත, අනිත් එකට කියනවා අර්ධ ආරක්ෂිත. පූර්ණ ආරක්ෂිත කියලා කියන්නේ මේ අදාළ ගෘහය සම්පූර්ණයෙන්ම ඇතුළත පිටත පරිසරයෙන් වෙන විදියට ආවරණය කරලා තමයි තියෙන්නේ. එතකොට ඒකෙදි භාවිතා කරන ආවරණ පිළිපද ගත්තාම ගොඩක් වෙලාවට පාර ජම්බුල කිරණ ප්‍රතිරෝධී පොලිතීන්, වීදුරු, පොලිකාබනේට් වගේ සෙවිලි තහඩු වගේ දේවල් තමයි භාවිතා කරන්නේ. ඉතින් මේකේ මේ විදියට නිර්මාණය කරගන්න ගෘහ ඇතැම් අවස්ථාවල කෘමි ප්‍රතිරෝධී දැලුත් භාවිතා කරලා පැතිබිත්ති ආවරණය කරගන්නවා. මේ ගෘහය ඇතුලේ ගොඩක් වෙලාවට අපිට පරිබාහිර පරිසරයට වැඩිය වෙනස්ම පරිසර තත්ත්වයන් පවත්වා ගන්න පුළුවන්. උදාහරණ විදිහට ගත්තාම අපි දකින පොලිතීන් ගෘහ, වීදුරු ගෘහ, එහෙම නැත්නම් අපි කියන්නේ හරිතාගාර කියලා, ඒවා පොලිකාබනේට් ගෘහ, ওই වගේ දේවල් මෙන්න මේ පූර්ණ ආරක්ෂිත ගණයට තමයි අයිති වෙන්නේ. අර්ධ ආරක්ෂිත කියලා කිව්වන් පස්සේ මේක සම්පූර්ණයෙන්ම එලිමහනෙන් වෙන් වෙලා නැහැ. යම් සම්බන්ධතාවයක් එලිමහනත් එක්ක තියාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේකේ වහලා අපි පාර ජම්බුල කිරණ ප්‍රතිරෝධී පොලිතීන් වලින් ආවරණය කරනවා. බිත්තිවල, පැති බිත්තිවල අඩක් පමණක් ආවරණය කිරීම සිදු කරනවා සෙවන දැල් වගේ දේවල් පාවිච්චි කරලා. එතකොට මේකට උදාහරණ විදියට වර්ෂාවරණ ගෘහ, ඒ කියන්නේ වැසි කාලෙට විතරක් අපි භාවිතා කරන වර්ෂාවරණ ගෘහ, ඊළඟට සෙවන ගෘහ, ඒ වගේම මේ පැති බිත්ති වලට දැල් වගේම ලීපඩි වගේ දේවල් භාවිතා කරලා හදන ලැත් ගෘහ, ඒ වගේ දේවල් අපිට මේ ආරක්ෂිත ගෘහ විදියට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි කල්පැවැත්ම අනුව වර්ගීකරණය කිරීමේදී අපි මේක කොච්චර ටයිම් එකක් නැත්නම් කොච්චර කාලයක් භාවිතා කරනවද කියලා දේ පදනම් කරගෙන වර්ග කරන්න පුළුවන්. ඒ අනුව ගත්තාම ආකාර තුනයි. ආකාර තුනයි. ස්ථිර ව්‍යුහ, අර්ධ ස්ථිර ව්‍යුහ හා తాවකාලික ව්‍යුහ. ගොඩක් වෙලාවට ලොකු වියදමක් දරලා ස්ථිරව අදාළ ක්ෂේත්‍රයේ පිහිටවන ව්‍යුහ තියෙනවා. ඒවට අපි කියන්නේ හරිතාගාර කියලා. ඒ වගේම තමයි විශේෂ අරමුණක් ඉටු කරගන්න වගේ දේවල් වෙනුවෙන් එක්තරා කෙටි කාල සීමාවකට අපි ගෘහයන් ලෑස්ති කරනවා නම් ඒවට අපි කියනවා తాවකාලික ව්‍යුහ කියලා. විශේෂයෙන්ම ප්‍රචාරක කටයුතු වලට භාවිතා කරන ප්‍රචාරක ව්‍යුහ, තවන් කාලෙදී භාවිතා කරන තවන් ආවරණ, පැල ටිකක් ක්ෂේත්‍රයේ පේලියකට සිටුවල ඒක ආරක්ෂා කරගන්න ඕන වුණාම භාවිතා කරන පේලිය ආවරණ, පිටරටවල් වල සීත ඍතුවේදී ශාක ආරක්ෂා කරගන්න භාවිතා කරන ශීතරාමු, ඊට පස්සේ වැසි ආවරණ, ওই වගේ දේවල් අපි తాවකාලික ව්‍යුහ කියනවා. ඉතින් ස්ථිර ව්‍යුහ තරම් ක්ෂේත්‍රයේ පවතින්නේ නැති తాවකාලික ව්‍යුහ වැඩියට වඩා වැඩි කාලයක් ක්ෂේත්‍රයේ පවතින තවත් ව්‍යුහ වර්ගයක් තියෙනවා. ඒවට අපි කියනවා අර්ධ ස්ථිර ව්‍යුහ කියලා. ඒ කියන්නේ ඔය කාල සීමා දෙක අතරමැදි තත්ත්වයක් තමයි මේ ව්‍යුහ වල තියෙන්නේ. විශේෂයෙන්ම මේකට උදාහරණයක් විදිහට අපි පොලිතීන් ගෘහ හඳුන්වනවා. ඉතින් මේ තියෙන අපි කලින් කතා කරපු දේවල් වල පොඩි රූප සටහන් ටිකක්. මේ තියෙන හරිතාගාර සම්පූර්ණයෙන්ම වීදුරු වලින් වගේ තමයි ගොඩක් වෙලාවට ටික වැසීම සිද්ධ කරන්නේ. මේ තියෙන පොලිතීන් ගෘහ විවිධ ආකාරයේ ගේජ් වල පොලිතීන්, පාර ජම්බුල කිරණ ප්‍රතිරෝධී පොලිතීන් වගේ දේවල් තමයි මේකට භාවිතා කරන්නේ. මේ තියෙන ලැත් හවුස් ඒක ලී පටි වලින් තමයි සකස් කරන්නේ. අභ්‍යන්තර පරිසරයයි පිටත පරිසරයයි අතර යම් සම්බන්ධතාවයක් තියෙන. ගොඩක් වෙලාවට විසිතුරු ඕකිඩ් වගේ ශාකවල සෙවන අපේක්ෂාවෙන් සිද්ධ කරන මේ වගේ අවස්ථාවන් වලදී මේ ගෘහ භාවිතා කරනවා. ඊළඟට මේ තියෙන తాවකාලික ව්‍යුහ අපි කියව ප්‍රචාරක ව්‍යුහ කියන්නේ මුල් අද්දවා ගන්න වගේ දේවල් වලට භාවිතා කරන ඒවා. පේලි වලට හිටවපු පැල යම් කිසි කාලයක් රැක බලා ගන්න භාවිතා කරන ඒවා. ඔය තියෙන ශීතරාමු ඒ වගේ විවිධ දේවල් අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම සෑදීමට භාවිතා කරන ද්‍රව්‍ය අණුවත් මේ ගෘහ වර්ගීකරණය කරන්න පුළුවන්. අපි දැක්ක සමහරක් ඒවා වීදුරු වලින් ආවරණය කරලා තියෙන්නේ. ඒවට අපි කියන වීදුරු ආවර්ත ගෘහ කියලා. තවත් ඒවා නම්‍යශීලී ප්ලාස්ටික් පටල භාවිතා කරලා තියෙනවා. ඒ වගේම දැල් වලින් ආවරණය කරන්න පුළුවන්. ඒ වගේම නමන්න බැරි අනම්‍ය
ප්ලාස්ටික් තහඩු භාවිතා කරලා ගෘහ නිර්මාණය කරනවා. ඒවට අපි කියනවා අනම්‍ය ප්ලාස්ටික් ගෘහ කියලා. ඉතින් ඔය විවිධ ද්‍රව්‍ය භාවිතා කරලා හදන ආරක්ෂිත ගෘහවලට විවිධ හැඩයන් සහ විශාලත්වයන් තියෙනවා. ඉතින් ඒ විදිහට අපි සකස් කරන ආකාර කිහිපයක් තමයි ආරුක්ක ආකාරය, අර්ධ උමං ආකාරය, පැතිවහල ආකාරය, දෑගැති වහල ආකාරය, මුදුන් වකවලු සහිත ආකාරය. ඔය වගේ දේවල්. එතකොට මේ තියෙන පවතින ඒ ගෘහවල යම්කිසි හැඩතලයන් වලට අදාළ රූප සටහන් ටිකක් ඒතර පවතින ව්‍යුහයකටම සම්බන්ධ කරලා හදනවා නම් මෙන්න මේ වගේ ව්‍යුහ අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඒවට අපි කියනවා ලීඩ් ටයිප් කියලා. තව තියෙනවා සමාන විදියට අර වහල පළු දෙකකට හදන්න පුළුවන් නම් ඒවට අපි කියනවා ඊවන් ස්පෑන්. එහෙම නැත්නම් ඒ විදිහට භූමියේ පිහිටීමත් එක්ක හදන්න බැරි නම් අන්න ඒ වගේ දේවල් වලට අන්ඉවන් ස්පෑන් කියනවා. ඊට පස්සේ මේ රිජ් ඇන්ඩ් ෆරෝ කියලා කියන්නේ ඇලි වැටි ආකාරයට එකලඟ ගෘහ හදද්දී පේන ඇති වහල ඉසිලා තියෙන කොටසක් පහත් වෙලා තියෙන කොටසක් ඒ වගේ තියෙනවා. ඉතින් ඒකට අපි කියනවා ඇලියක් වැටියක් ආකාරයට හදනවා කියලා. ඊළඟට මේ සෝටූත් ටයිප් එක කියලා කියන්නේ කියක් දැටි ආකාරය. පේන ඇති කියතක දැටි වගේ තමයි ඔය කියන ගෘහේ වහල තියෙන්නේ. එතකොට ඒ වහලේ අර පැත්තට තියෙන වහල නෙවෙයි ඊළඟ කොටසත් එක්ක සම්බන්ධ වෙන කෙලින් වහලක් තියෙනවනේ. ඔතන ගොඩක් වෙලාවට දැල් කොටසකින් ආවරණය කරනවා. ඇතුළත තියෙන උණුසුම් වාතය එළියට ඇදලා යවන්න. ඔය ගෘහයේ ඔය වහලේ හැඩතලය අපිට හේතුවක් වෙනවා. ඊළඟට මේ තියෙන්නේ අර්ධ උමං ආකාරයේ ගෘහයක්. ඔය විදියට විවිධ ගෘහයන් ආකාර අපි භාවිතා කරනවා. ඉතින් මුදුන් වාකහුල ඔය වගේ තවත් ගෘහ වර්ග තියෙනවා. ඉදිරියේදී කොටස්වලදී ඒවා ඔයාලට හම්බ වෙනවා. ඒ වගේම තමයි මේ ආරක්ෂිත ගෘහයක් ඉදි කරනකොට විවිධ කරුණු සලකා බලන්න වෙනවා තෝරා ගන්න ස්ථානයක් තෝරා ගැනීමදී. ඒ වගේම එතනදී අපි කියනවා එකක් තමයි අපි බලන්න ඕන කාරණාවක් දේශගුණික කලාපය. ඒ කියන්නේ අපි ඉන්නේ තෙත් කලාපයේද එහෙම නැත්නම් අපි මේ ගෘහය හදන වියලි කලාපයේද කියන කාරණාව අනුව ඒ ගෘහයේ හැඩතලය වෙනස් වෙනවා. ඒ වගේම තමයි එතකොට විශේෂයෙන්ම ඔය පාතරට වියලි කලාපයට වගේ සුදුසු වෙන්නේ මුදුන් වාකවුළු එහෙම නැත්නම් අර කීයක් දෙති ආකාර වගේ දේවල් තෙත් කලාපේ හදනකොට සම්පූර්ණයෙන්ම වැහුණු වහලවල් සහිත ගෘහයන් තමයි ගොඩක් වෙලාට භාවිතා කරන්නේ. ඊළඟට භූමියේ දිශා නැති ආලෝකය ලැබෙන්නේ නැගෙනහිර බටහිර දිශාව ඔස්සේ නිසා ඒ පිළිබඳ සැකලිමත් වෙලා ගෘහ ස්ථාපනය කරන්න ඕන. එතකොට ඒ ව්‍යුහයට ආලෝකය ලැබෙන ප්‍රමාණය ඒ වගේ දේවල් ගැන හිතන්න ඕන. අමතර ගස් ඒ වගේ දේවල් තියෙනවා නම් ඒවත් කරලා ඒ වගේම භූමියේ ස්වභාවය පිහිටි පොළොවම පාවිච්චි කළා වගා කරනවා නම් මේක ගැන අතිශය අපි හිතන්න ඕන. මොකද ජල වහන තත්ත්වයන් එහෙම නැත්නම් ශාක වර්ධනයට බාධාවක් වෙන්න පුළුවන් නිසා. ඒ වගේම තමයි සුළං දිශාව සහ සුළඟේ ප්‍රවේගය අපි හදන ගෘහය හදන ස්ථානයේ භූමියට සුළඟ ලැබෙන දිශාව සහ වේගය ගෘහයේ පැවැත්ම තීරණය කරනවා. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට ඒ සුළං හමන වේගය සහ දිශාව පිළිබඳ අපිට හිතන්න වෙනවා. ඉතින් එහෙමත් නැත්නම් අපිට පුළුවන් පරිබාහිරව ගෘහයට එළියෙන් බාධක වැටවල්, ඒ කියන්නේ ශාක එක ළඟ හිටවලා ශාක බාධක වැටක් එහෙම නැත්නම් බාධකයක් විදිහට දැල් ආවරණයක් වගේ දේවල් ගෘහයට එළියෙන් පිටවලා මේ සුළඟේ වේගය අඩු කරා. ඉස්සෙල්ලා අපි අර භූමියේ ස්වභාවය කියලා කියනකොට මම හිතන්නේ පසේ තත්ත්වය ගැනත් කොහොමද විශේෂයෙන්ම අර භූමියේ ස්වභාවය කියව පස්සේ තවදුරටත් ඒකට ගන්න පුළුවන් මේ අර කඳුකර භූමියක්ද අපිට තියෙන සමතල භූමියක්ද කියන වගේ කාරණාව. ඉතින් පසේ තත්ත්වයන් කොහොම කලින් කිව්වා ජල වහන තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරන්න වෙනවා. ඒ වගේම තමයි මේ වැඩේට අපිට ජලය ඕන ශාකවලට ලබා දෙන්න. ඉතින් අපිට ජලය ලබා ගන්න ප්‍රභවයක් තියෙනවද? ඒ ප්‍රභවයේ ගුණාත්මය කොහොමද? ඒ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි පාලන කටයුතු වලට පහසු වෙන්න ඕනේ. කියන්නේ මේ ගෘහය හදා ගන්න තැන හැමතිස්සෙම සේවකයන්ට යන්න එන්න පහසු ස්ථානයක් වෙනවා වඩාත් යෝග්‍යයි. ඒ වගේම මේකෙදි නිෂ්පාදනය කරන නිෂ්පාදන ටික වෙළඳ පොළට යවන්න එහෙම නැත්නම් පාරිභෝගිකයන්ට මෙතෙට ඇවිල්ලා මිලදී ගන්න පහසු ස්ථානයක් වෙනවා නම් වඩාත් යෝග්‍යයි. ඉතින් ඒ වගේ දේවල් ගැන අපිට හිතන්න වෙනවා මේ ගෘහයක් නිර්මාණය කරනකොට. ඉතින් මේ කොටසට අදාළව 2015 MCQ එකක් තියෙනවා. ඉතින් ඒ දේවල් වල බලා ගන්න. පාස් පේපර් පෙරලා බලුවම මේ MCQ අහුවෙනවා.
ඉතින් ওই කොටස් ඔස්සේ මම දාන්නෙත් උත්තර ටික ඒ කොටස් ඔස්සේ ඒ අදාළ දේවල් වලට පිළිතුරු සැපයීම සිද්ධ කරන්න.